කැලුම් අයිඩියා එක නම් මාරු. මේ වගේ එකක් බොහොම කලාතුරකින් මේ වගේ කියන්නේ අයිඩියාස් එන්නේ කටියට. very good. I like the dance. හොඳ creative act එකක්. තව පොඩ්ඩක් steps ටිකක් දාගත්තා නම් it been nicer. okay හැමතිස්සම අපි වැඩිපුර නෙල්ලන්නේ. but very good. I like it. Keep it up. All the best to you. Okay, යම් යම් මොහොතවලදී මට දැන් ඇත්තම කටුස්සෙක් මම වෙලා පෙන්නේ එච්චර සාර්ථකයි. විශේෂයෙන්ම costume එක කැලුම් perfect. සහ මෙතෙක් මේ වේදිකාවේ මම දැකලා තියෙන කියන්නේ season 1 ඉඳන් මම මෙතෙක් කියන්නේ සතුන්ගේ ඒ නිර්මාණ මම දැකපු වෙයි මම කැමති මේක හැටියට මම මේක පිළිගන්නවා. කැලුම් මම නම් දකින්නේ අද දැකපු ඇක්ට්ස් වලින් ක්‍රියේටිව් මැක්ට් එක. ඇත්තටම පොඩි අඩුපාඩුකම් තිබුණා මම ඒව ගැන මුකුත් කියන්නේ මොකද මියුසික් එක හරි ලස්සනට මේ ක්‍රියේට් කරගෙන තිබුණා. ඒක ඔයාගේ මේ අයිඩියා එක මේ කැරක්ටර් එකට හොඳටම ගැලපෙන විදියට ඔයා ඒක කරගෙන තිබුණා. ඒ වගේම කටුස්සගේ ඉරියව් ඔයා ඒක ගැන හොඳ අධ්‍යයනයක් කරලා තියෙන බව පේනවා. අපි හැමදාම ඉල්ලන්නේ මේ වගේ දේවල්. නිසා ඔයාට අද ආරම්භය හොඳ ආරම්භයක් වේවි. අවසානය වෙනකන් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. කැලුම් ශ්‍රී මහනුවර පුරවරය නියෝජනය කරන දක්ෂ නර්තන ශිල්පියෙක්. ඔබ කැමති නම් කැලුම්ව මේ තරඟයේ ඉදිරියට අරගෙන යන්න DCD හිස්තැනක් අංක 6 සඳහන් කර 99.2කට SMS කරන්න. ඔබට මේ සඳහා Airtel ඇතුළුව ඕනෑම ජංගම දුරකථන ජාලයක් CDMA දුරකථන ජාලයක් පාවිච්චි කරන්න පුළුවන්. කැලුම්ව මේ අල්ලන්නත් බයයි වගේ. අල්ලන්න බයයිද? පාට වෙනස් වෙනවද කැලුම්? චුට්ටක් විතර වෙනස් වෙනවා. කැලුම් මේ මට ප්‍රශ්නයක් තියෙනවා. මගේ ප්‍රශ්නේ අහන්න මට ඉඩ දෙනවද කියනවා මගේ ප්‍රශ්නේ. ඉඩ දෙනවා. කැලුම් මේ සමහර ගෑන් ළමයිනුත් ඉන්නව නේද ඔය වගේ? පාට වෙනස් වෙනවනේ. ඒගොල්ලෝ වෙනස් වෙනවනේ. ඔව්. එහෙමයි හම්බෙලා තියෙනවද? දැකලා නම් තියෙනවා. හම්බෙලා නැහැ නේ. නෑ ඒක වැරදීමක්. ගෑනු ළමයි නෙවෙයි කටුස්සන් විතරයි පාට වෙනස් වෙන්නේ. හොඳයි. කැලුම්
මුලින්ම කරපු වෙනස මම හිතන්නේ සාර්ථකයි නේද? විනිශ්චය මණ්ඩලයේ හොඳ ප්‍රතිචාර ලැබුණා. හොඳ ආරම්භයක්. දැන් සාමාන්‍යයෙන් හිප් හොප් නර්තන ශිල්පියෙක්නේ. ඇයි මේ වගේ වෙනසක් කරන්න හිතුවේ? මුලින්ම කියන්න ඕනේ මේ කොස්ටියුම් එක ගැන. ඉෂාන් අය තමයි මේක කරේ. දවස් 3ක් විතර තිබ්බේ යාට. ගොඩක් මහන්සිලා මට කරලා දුන්නා. ගොඩක් ස්තුතියි දෙන යාට. හිප් හොප් කියන්නේ හිප් හොප් ඔක්කොමලා ගොඩක් කියන්නේ හිප් හොප් ස්ටයිල් එකට යනවා. මම හරියට හදාලා නැහැ හිප් හොප්. කියන්නේ ප්‍රගුණ කරලා නැහැ. මම බැලුවේ හිප් හොප් වලින් කොටසක් මේකට යොදාගෙන නිර්මාණයක් කරලා වෙනසක් කරන්න. හොඳයි අපිට පුළුවන් කැලුම්ව මේ තරගයේ ඉදිරියට අරගෙන යන්න DCD 23ක් අංක 6 සඳහන් කර 99.2ට SMS කරන කැලුම් සුබ පතනවා. ඒ සුබ පතනවා මම. හොඳයි. තවත් සුපිරි නර්තන ශිල්පියෙක් මේ ප්‍රාසංගික වේදිකාවේ ඔහුගේ දක්ෂතාව පෙන්වන්නට සූදානම්. ඔහු ගැන කියනවා නම් ඔහු වෙනස්ම විදිහේ නර්තන සම්ප්‍රදායන් මේ වේදිකාව තුළ අත්හදා බලන්න උත්සාහ කරන නර්තන ශිල්පියෙක්. මේ තමයි දර්ශන අතුකෝරළ.